පහුගිය වීඩියෝ එකේ හුඟක් අය අහලා තිබ්බ ප්‍රශ්න තමයි මේක. කොහොමද රචනා ප්‍රශ්නවලට හරියට උත්තර ලියන්න සූදානම් වෙන්නේ කියලා. ඉතින් අද වීඩියෝ එක ඉගෙන. මම අප්සරා දනංජනි. කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ප්‍රථම වසරේ වෛද්‍ය ශිෂ්‍යාවක්. හුඟක් අය නිතරම කියන දෙයක් තමයි රචනා ප්‍රශ්න වලට නම් ලකුණු ගන්න හරිම අමාරුයි. අපිට වෙන්නේ මහාචාර්යතුමාගේ හිතේ තියෙන උත්තර ටික ලියන්න වෙන එකනේ කියලා. හැබැයි ඇත්තටම නංගි මල්ලි ඒක එහෙමද? අපිට රචනා ප්‍රශ්නයකට කවදාවත් ලකුණු 150න් 150ම ගන්න බැරිද? නැහැ. එහෙම ගන්න පුළුවන්. මොකද අලුත් විෂය නිර්දේශයත් එක්ක රචනා ප්‍රශ්නවල පිළිතුරු සියල්ලම පදනම් වෙන්නේ සම්පත් පොත. එහෙම නැත්නම් රිසෝස් බුක් එක අනුව. ඒකේ තියෙන පොයින්ට්ස් ටික හරි විදිහට ලිව්වනම් ඔයාට ලකුණු 150න් 150ම ගන්නවා කියන්නේ අමාරු දෙයක් නෙමෙයි. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ අපි කොච්චර පොයින්ට්ස් ගන්නක් ලියනවද කියන එක. බොහෝ විට මේ මාකින් ස්කීම් එකකින් එන පොයින්ට් ගානෙන් ඔයා කොච්චර පොයින්ට් ප්‍රමාණයක් ලියලා තියෙනවද කියන එක මත තමයි ඔයාට කොච්චර ලකුණු ප්‍රමාණයක් රචනා ප්‍රශ්නෙට හම්බ වෙනවද කියන එක තීරණය වෙන්නේ. මෑත කාලීන පාස් පේපර්ස් අධ්‍යයනය කරද්දී පහුගිය විභාග ප්‍රශ්න පත්‍ර දිහා බලද්දී බොහෝ අවස්ථාවල මාකින් ස්කීම් එකේ පොයින්ට්ස් 38ක් තමයි දීලා තියෙන්නේ. සමහර අවස්ථාවල 40ක් වගේ පොයින්ට්ස් ප්‍රමාණයකුත් දීලා තියෙනවා. එතකොට යාලා කියන්නේ මෙන්න මෙහෙම කතාවක්. ඕනෑම කරුණු 37කට 4 බැගින් ලකුණු 148ක් දෙන්න. ඒ 37න් දැන් අපි හිතමුකෝ 38ක් තියෙනවා කියලා. 37ට වඩා ලියලා තියෙනවා නම් ඊතර ලකුණු 2 ප්‍රදානය කරන්න කියලා තමයි තියෙන්නේ. එතකොට කොහොම බැලුවත් තියෙන කරුණු වලින් ඔයා සම්පූර්ණ කරුණු ටිකම ලියලා තියෙන්න ඕනි. ඔයාට සම්පූර්ණ ලකුණම හම්බ වෙයි. නමුත් සමහර අවස්ථාවලදී පොයින්ට් 40ක් දීලා අර 37න් 147ක් හදාගෙන 37ට වඩා වැඩි නම් ඔයාට සම්පූර්ණ ලකුණ දෙන්න කියලා කියනවා. එහෙම අවස්ථාවලදී ඔයාට අවස්ථාවක් තියෙනවා එක කරුණක් මගහැරුණත් සම්පූර්ණ ලකුණම රචනා ප්‍රශ්න පත්‍රයට හිමි කරගන්න, රචනා ප්‍රශ්නෙට හිමි කරගන්න. එහෙම රචනා ප්‍රශ්න වගේම සමහර රචනා ප්‍රශ්න තියෙනවා අපින් මාකින් ස්කීම් එකේ රූපයක් බලාපොරොත්තු වෙන. උදාහරණයක් විදිහට ව්‍යුහය ප්‍රශ්න කරලා තියෙනවා නම් බොහෝ අවස්ථාවලදී මාකින් ස්කීම් එකේ රූපයටත් ලකුණු දීලා තියෙනවා. දැන් සමහර අවස්ථා තියෙනවා නංගි මල්ලි ඕක පොඩ්ඩක් එහාට ගියපො. අපිට ඒ කාලේ කිව්වේ ව්‍යුහය අහලා තියෙනවා නම් රූපය අඳින්න අනිවාර්යෙන් කෘත්‍යයට නම් අවශ්‍යතාවයක් නැහැ කියලා. ඒ වුණාට 2024 පහුගිය විභාග ප්‍රශ්න පත්‍රය අරන් බැලුවොත් DNA ප්‍රතිවලිත ක්‍රියාවලියේ රූපයට ලකුණු 6ක් දීලා තියෙනවා. ඉතින් ඒ වගේ අවස්ථාවල අපිට ටිකක් සැලකිලිමත් වෙන්න වෙනවා. මොකද ඔයා නිරන්තර අධ්‍යයනයක් තියාගන්න වෙනවා කලින් අවුරුද්දේ පාස් පේපර් එකත් එක්ක මේ අවුරුද්දේ කොහොමද මාකින් ස්කීම් එක හැදිලා තියෙන්නේ කියලා. ඉතින් ඒකත් මතක් කරේ ටිකක් වැදගත් වෙයි කියලා හිතපු නිසා. අනිත් එක තමයි රූප අඳිද්දී රූපය අනිවාර්යයි රූපය නම් කරලා තියෙන එක. ඔයාට කිසිම ලකුණක් හිමි වෙන්නේ නැහැ. ඔයා හරියට රූපය ඇඳලා හරි විදිහට තියන්න ඕනි හැඩයට ඒ ආකාරයට සියල්ලම ඇඳලා තිබ්බත් රූපේ නම් කරලා තිබ්බේ නැත්තම් ඔයාට එක ලකුණක්වත් හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා ඒක ගැන රචනා ප්‍රශ්න ලියනකොට අපි අනිවාර්යෙන්ම සැලකිලිමත් වෙන්නට ඕනි. අද මම කතා කරනවා අපි කරන්න ඕනි දේවල් සහ අපි නොකරන්න ඕනි දේවල් ගැන. දැන් කියන්නේ යන විශේෂයෙන් අපි නොකරන්න ඕනි දේවල් ටිකක් ගැන. හිතන්නකෝ යාට සංසන්දනයක් කරන්නට තිබ්බා ඌනන විභාජනය සහ අනූනන විභාජනය. හරිම ලේසි දෙපැත්තකට වගුවක් ගහලා ලිව්වනම්. සියලුම පොයින්ට් ලියලා තිබ්බත් වගුවක් ගහලා දෙපැත්තකට එක ලකුණක්වත් ඔයාට විභාගෙට දෙන්නේ නැහැ. මොකද බලාපොරොත්තු වෙනවා රචනා ප්‍රශ්නයක් රචනාවක් විදිහට ලියන්න. ගැලීම් සටහන් ඒ වගේ කිසිදු දෙයක් ලියලා තිබ්බට ඔයාට ලකුණු දෙන්නේ නැහැ. අනිත් එක තමයි පොයින්ට් විදිහට. දැන් මම හැම වෙලේම කතා කරන්නේ පොයින්ට් ගැන. ඒ කියන්නේ තරු දාලා හරි පහලට 1 2 3 4 5 හරි දාලා තියෙන දෙයක් ගැන මම මේ කතා කරන්නේ. ඒක මාකින් ස්කීම් එකේ එහෙම තිබ්බට ඒ තියෙන ටික වා ඡේදයක් වගේ එහෙම නැත්නම් රචනාවක් වගේ ලිව්වේ නැත්නොත් ලකුණු දෙන්නේ නැහැ. ඒ නිසා ඒ ගැනත් ඔයාට අනිවාර්යෙන්ම සැලකිලිමත් වෙන්න වෙනවා.
අපි ඉස්කෝලේ අපිට නිතරම කියපු දෙයක් තමයි කියවන්න පුළුවන් විදිහට උත්තර ලියන්න කියලා. හුඟක් දක්ෂයි පවා සමහර වෙලාවට උත්තර පත්‍ර පරීක්ෂකවරයාට කියව ගන්න බැරි විදිහට ලියලා තිබ්බොත් හරි අමාරුයි ලකුණු දෙන්න. ඒ කියන්නේ අපි බලන කෙනාට ප්‍රියමනාප විදිහට උත්තරේ ලියලා තියෙන්න ඕනි. කියන්නේ කැත අකුරු වලින් අපි ඉක්මනට ලියන්න ඕනි තමයි. එහෙම කියලා අත් අකුරු අපහැදිලි කරගන්න එපා. ඒකත් ඔයාලට අවාසියක් විදිහට විභාගෙදි බලපාන්න පුළුවන්. අනිත් දේ තමයි නංගි මල්ලි හිතන්නකො රූපයක් තිබ්බ කියලා විනාඩි 1මාරකින් 2කින් 2මාරකින් රූපය අඳින්නම් පුළුවන් නම් විතරක් රූපය අඳින්න. මොකද රූපය ඇඳම හොඳට ලියන්න පුළුවන් කෙනෙක්ට සම්පූර්ණම ලකුණු ගන්න පුළුවන්. එහෙම නැති කෙනෙක්ට නම් විනාඩි 30න් විනාඩි 20ක් විතරම යන රූපය අඳින්න ඒක කරන්න එපා. ඒක ඔයාලට පොයින්ට්ස් වලින් එන ලකුණු පවා නැති වෙන්න හේතුවක් වෙන්න පුළුවන්. සමහර අවස්ථාවල පළවෙනි කොටස විදිහට යම් කිසි දෙයක ව්‍යුහය විස්තර කරන්න කියලා දෙවෙනි කොටස විදිහට කෘත්‍ය අහනවා නම් වඩාත් හොඳයි පළවෙනි කොටසේ ව්‍යුහය විස්තර කරලා දෙවෙනි කොටසේ කෘත්‍ය විස්තර කරන්න. මොකද එහෙම නැත්නම් සමහර අවුරුදු තිබුණා එකට ලියලා තිබ්බොත් ලකුණු දෙන්නේ නැති. හරියට සැලකිලිමත් වෙන්න ඕනි ජීව විද්‍යාව විෂයට ලකුණු ගන්න. මේ වීඩියෝ එකේ ඊතර කොටස මම එසේ පුරුදු වුණ හැටි. එහෙනම් thank you for watching.